ඇඩ්ස්ටරා සහ මොනටැක් වලින් ඔයාට දවසට $10ක් earn කරන්න පුළුවන්ද? අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා මේ වගේ earnings ගන්න කොහොමද? ඔයාත් අඩුම දවසට $10ක්වත් ඇඩ්ස්ටරා සහ මොනටැක් වලින් earn කරන්න කොහොමද කියලා. ඉතින් අද මම කියලා දෙනවා super tricks and tricks වීඩියෝ එක. මේ 2026ට ගැලපෙන අපි නම් අපේ intro එක බලලා වීඩියෝ එකට set වෙමු. මේක කිව්ව ගමන් ඔයා කලබල වෙන්න එපා. මේකට ඔයාට වෙන්න මේ වගේ Facebook page එකක් සහ එක්ක group එකක්. ඉතින් ඔයාලා හිතනවා ඇති අයියෝ මට මේ වගේ Facebook page එකක් නැහැනේ. මේ වගේ group එකක් නැහැනේ. ඉතින් මේ වගේ එකක් ඉතාමත් කෙටි කාලෙකින් ඉක්මනින් build up කරන්න ඉතින් මම මෙතනදී ඔයාට කියනවා. ඉතින් ඔයාට පේනවා ඇති මේක ශ්‍රී ලංකන් page එකක්. ඉතින් මේකේ 88000 followers ලා ඉන්නවා. මේකේ කරන්නේ YouTube channel වල තියෙන videos අරගෙන මේගොල්ලෝ මේක නැවත අප්ලෝඩ් කරලා මේ වගේ දෙයක් තමයි කරන්නේ. එකේ clips අරගෙන Facebook එකේම වේවා සමහරවිට Facebook එකේම ගන්න ඒවා තියෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ short සහ long videos තමයි මෙයාලා දාන්නේ මේ page එකේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ ඉක්මනින් build up කරගන්න. ඉතින් මේකේ 88000 followers ලා ඉන්නවා. videos ලොකු ප්‍රමාණයක් නැහැ. මොකද මේගොල්ලෝ කරන්නේ viral videos හොයා ගන්නවා. සමහරවිට Facebook එක ඇතුලේ මේ වගේ videos අපිට හොයා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ videos හොයාගෙන ඒ වගේ කොටස් ඒගොල්ලෝ අප්ලෝඩ් කරනවා. ඔයාලට පේනවා ඇති ඒකලා මෙයාලා credit එකක් දෙනවා ඒ channel එකට. මේ විදිහට ඒකලා මෙයාලා මේකේ views ගන්න ගමන් advertisement උත් promote කරනවා මේ page එකට ගිහිල්ලා බලන්න. මේ page එකේ advertisement promote කරනවා මේ වීඩියෝ හරහා. ඉතින් අපිට පුළුවන් මේ වගේ page එකක් කරලා ඒ වගේ advertisement වලින් income එකක් ගන්නත් පුළුවන්. ඒ වගේම අපේ ads වල මොනටැග් වලට traffic එක ගන්නත් පුළුවන්. ඒක කරන්න කොහොමද කියලා මම අද මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නම්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ videos download කරන ඒ වගේ clips upload කරද්දී මේකේ part 2 බලන්න නැත්නම් මේකේ full video එක බලන්න මේ link එකකින් එන්න අපේ website එකේ ලියලා caption එකේ හරි නැත්නම් පළවෙනි comment එකක් විදිහට pin කරලා දාන එක. right එතනින් තමයි අපි traffic එක සරලවම ගන්නවා. ඉස්සරහට දෙරේ මේ වීඩියෝ මුලින් ඉඳන් ඉවර වෙනකම් බලන්න මොකද්ද වැඩේ වෙන්නේ කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමු. ඉතින් අපි මෙයාට අවශ්‍ය link එකට මෙයාව යවලා ඒ වගේම අපේ ඇඩ් එක ප්ලේ කරගන්න විදිය සම්පූර්ණව අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඔයා මුලින් මෙන්න ඔයා කැමති browser එකකට එන්න. මම මෙතන Google Chrome එක පාවිච්චි කරන්නේ. ඇවිල්ලා recognize කියලා search කරගන්න. right මේක සම්පූර්ණ බලන්න මොනවද දැනත් තේරෙන්නේ නැත්නම් මට comment එකක් දාන්න මම කියලා දෙන්නම්. Telegram group එකේ message එකක් දාන්න ඒත් මම කියලා දෙන්නම්. හරි recognize කියන එක ඇවිල්ලා ඔයාට පුළුවන් මෙතන sign up වෙන්න recognize එකේ. මම already sign up වෙලා තියෙන්නේ. හැබැයි දැන් log වෙන්න ඕන. මම log වෙලා නැහැ මම හිතන්නේ මේ වෙලාවේ. ඔයාලා මෙතන තියෙනවා create link කියලා එකක්. කොළ පාටින් option එකක්. මෙන්න මේක උඩ ඔයා click කරන්න. my connection පොඩ්ඩක් slow ඒක නිසා slow වෙලා තියෙන්නේ. ඔයාට email එකකින් පහසුවෙන් මේක එක click එකකින් sign up වෙන්න පුළුවන්. sign up වුණාම මෙන්න මේ විදිහට තමයි mobile phone එකේ බලා ගන්න හම්බෙන්නේ. right ඉතින් මෙතන මුලින්ම තියෙනවා මේ URL කියන තැන files ඒ වගේ තියෙනවා. ඉතින් ඔයා URL කියන උඩ click කරගන්න. ඒක මෙතන තියෙනවා enter your destination URL කියලා. මෙතනට අපි දා ගන්න ඕනේ අපි දැන් අර Facebook එකට අප්ලෝඩ් කරලා short video එකේ original video එකේ හරි නැත්නම් part 2 එකේ හරි link එක. ඒ කියන්නේ original video එක තියෙන website එකේ හෝ Facebook එකේ හෝ ඒකේ link එක. ඒ කියන්නේ අපි දැන් කොටසක් නේ දාන්නේ Facebook එකට video clip එකක් නේ දාන්නේ පොඩි. ඒකේ original video එකේ link එක අරගෙන අපි මේ destination URL කියන එක දා ගන්න ඕනේ. right බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඉතින් මම දැන් ගන්නම් මොකක් හරි වීඩියෝ එකක් කොහේ හරි තියෙන එකක් අපිට ගන්න පුළුවන්. හරි මේක වෙන්නේ මෙහෙමයි. මම ආයෙත් පෙන්නන්නම් recognize කියන එක ඇවිල්ලා ඔයාලට පුළුවන් මේ create කියන එකට click කරලා මෙතන මේ destination URL කියන එකට මෙන්න මේ විදිහට ගියා. මම දැන් YouTube එකේ තියෙන link එකක් ගන්නවා. කොමඩි channel එක ඔයාලා හැමෝම දන්න channel එකක්. ඒ link එක අරගෙන ඉන්න මෙතන මේ destination URL කියන උඩට copy paste එකක් දා ගන්නවා. ඒකල මෙතන enter your title තියෙනවා. මෙතන ඔයාලට කැමති එකක් type කරගන්න පුළුවන්. මම මෙතන දානවා watch now හරි නැත්නම් watch part 2 නැත්නම් watch full video මේ වගේ එකක් දානවා. දාලා හොඳ emoji එකක් add කරලා attractive විදිහට මෙතන title එක හදා ගන්නවා. right දැනට මේක මේ විදිහට හදාගමු. මම ඔයාලට පෙන්නන්නම් මේක හදාගත්තට පස්සේ කොහොමද quality විදිහට මේකේ output එක තියෙන්නේ කියලා. හරි මම මේ විදිහට ඒගොල්ලෝගේ channel එකේ නමත් එක දා ගන්නවා. ඒකල මෙතන තියෙනවා action කියලා button එකක්. right මෙන්න මේ action කියන button එකේ අපිට පුළුවන් select කරගන්න. දැන් මගේ already මම මේක කලින් use කරලා තියෙන නිසා මෙන්න මේ විදිහට පෙන්නනවා. ඔයාලට පෙන්නන්න මෙතන select action කියලා. මෙන්න මේක උඩව click කරගන්න. right select action කියන උඩ touch කරලා මෙතන මේ visit page කියලා කොළ පාටින් තියෙන උඩ click කරන්න. එතකොට මෙතනට එනවා link එකක් add කරන්න. මෙතනට ඔය add කරන්න ඕන වගේ adstera හෝ නැත්නම් monotag එකේ link එක ඔයාගේ monotag account එකට යන්න. මේ දිනේ මම videos වල පාවිච්චි කරන monotag account එකක්. මේක withdrawals එමත් අරන් තියෙනවා. ඉතින් මේකේ ඔයා හදලා තියෙන link එක copy කරගෙන අරන් එන්න. නැත්නම් ඔයාලට link එකක් හදලා හරි මෙතනට ඇවිල්ලා
මෙන්න මේ විදියට කොපි පේස්ට් එකක් දාන්න. මෙතන watch video කියන එක select වෙලා තියෙනවා. හැබැයි watch video කියන එක දැම්මට මෙතනට හරියන්නේ නැහැ. මෙතනට හරියන්නේ visit page කියන option එක තමයි දාගන්න ඕනේ. මගේ අතින් watch page කියන එක තමයි select වෙලා තියෙන්නේ. අපි ආයෙත් මේක visit page කියන එකට මාරු කරගමු. visit page කියන විදිහට දාලා අපි දාන්න ඕනේ අපේ monetag go adstera එකේ link එක. right ඉතින් කිමනවද දැනත් තේරෙන්නේ නැත්නම් Telegram group එකෙන් join වෙලා මට message එකක් දාන්න. හරි ඒකල මෙතන පල්ලෙහා තියෙනවා අපිට ෆොටෝ එකක් ඇඩ් කරගන්න පුළුවන් ඔප්ෂන් එකක්. ඩිසයින් කියලා තියෙනවා. මෙන්න මේකට ක්ලික් කරලා අපිට පුළුවන් මේ cover image කියන තැන ඔයාට අවශ්‍ය වීඩියෝ එකේ image එකක් ඇඩ් කරගන්න. දැනට මම ළඟ image එකක් නැහැ. මම ඉතින් දැනට අප්ලෝඩ් වෙලා තියෙන image එකක් මේකට ඇඩ් කරගන්න. ඔයාට කැමති එකක් Google එකකින් ඒ අදාළ වීඩියෝ එකට අදාළ cover photo එකක් හෝ thumbnail photo එකක් ඔයාට පුළුවන් ඇඩ් කරගන්න. මම කලින් අප්ලෝඩ් කරලා තියෙන image එකක්. මේ කියන්නේ මම මේ app එකට කලින් already sign up කරලා ඉතින් මම අප්ලෝඩ් කරපු image පේනවා. ඒකක් දැනට select කරලා මම මේ විදිහට අප්ලෝඩ් කරගන්නවා. ටික වෙලාවක් යනවා. සාමාන්‍ය විනාඩියක් විතර අප්ලෝඩ් වෙන්නේ cover photo එක. ඉතින් හරිම සරලයි. design කියන තැනින් ඒක ක්ලික් කරලා cover photo කියන එක ක්ලික් කරාම ඔයාගේ ෆයිල් ලොකේෂන් එක ගැලරිය හෝ නැත්නම් ඔයාගේ ෆයිල් ලොකේෂන් එක සම්පූර්ණ ඕපන් වෙනවා. ෆයිල්ස් ටික එතනින් select කරගන්න තියෙන්නේ. right දැන් ෆොටෝ එක අප්ලෝඩ් වෙලා තියෙන්නේ. අපිට කැමති නම් මේකේ දෙනවා ඩිෆෝල්ට් ටිකක් ඒවත් දාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි දැන් ෆොටෝ එකත් අප්ලෝඩ් කරාම මෙන්න මේ විදිහට ලස්සනට අපි වීඩියෝ බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන මම මගේ තිබ්බ ෆොටෝ එකක් දැම්මේ ඔයාලට පුළුවන් මේ අදාළ channel එකට අදාළ ෆොටෝ එකේ වීඩියෝට අදාළ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරලා දාගන්න. ඒකල්ලා එතන create කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මේක උඩ ක්ලික් කරන්න. ඔන්න දැන් create උඩ ක්ලික් කරපුවාම අපේ වෙබ්සයිට් එක create වුණා. හරි. අපි දැන් මේකේ link එක copy කරගමු. මෙතන උඩ ඩොට් උඩ ක්ලික් කරලා මේක copy link කරගන්න පුළුවන්. ඒ වගේම link එක short කරගන්නත් පුළුවන්. ඒ වගේම මෙතනින් share කරගන්නත් පුළුවන්. මම දැන් මේ විදිහට link එක copy කරගෙන අපි අලුත් tab එකක් open කරලා බලමු මේ link එක copy paste කරලා කොහොමද අපි හදාගත්ත මේ Reconoise site එක තියෙන්නේ කියලා. එතකොට ඔයාලට තේරෙයි මොකද්ද වැඩේ කියලා. right මෙන්න මේ විදිහට අපි හදාගත්ත site එක තියෙනවා. හරිද guys? ඉතින් මෙතන මේ visit page කියලා option එකක් තියෙනවා. මේක click කරාම කෙලින්ම යන්නේ අපේ monetag go adstera link එකට. ඊට පස්සේ මෙතන unlock වෙනවා අපේ real link එක. ඒ කියන්නේ අපි දාපු original video එක. කියන්නේ අපි දැන් මේ අපි දාපු part එකේ original කොටස ඒක මෙන්න මේ විදිහට open වෙනවා. ඔයාලට පේනවා ඇති. මම අර copy කරලා ගත්ත link එකට අදාළ video එක මෙන්න මේ විදිහට play වෙනවා. ඉතින් මේ වැඩෙන් ඇත්තටම වෙන්නේ අපිට අපේ ad එකත් play කරගෙන ඒ වගේම මේ Reconoise හරහා අපේ website එකට traffic එක ගෙන්නගෙන ඒ වගේම අදාළ එන viewer හරි destination එකට යවන එක. මොකද ගොඩක් අයට තිබ්බ ගැටලුවක් අපේ ඉන්න audience එක අපි මේ දාන මේ links නිසා සමහරට නැති වෙන්න පුළුවන්. මේ වගේ link දැම්මම මේගොල්ලෝ රැවටෙනවා නම් මනම් කතා තිබ්බ. හැබැයි මේක හරහා මේ Reconoise එක හරහා ඔයාට පුළුවන් අපේ වැඩෙත් කරගෙන ඇඩ්වර්ටයිස්මන්ට් එකත් viewer play කරලා ඒ වගේම viewer ඕන දේත් ලබා දෙන්න. ඉතින් මේ තියෙන මම මේ වගේ හදාගත්ත ඒවා ටිකක් දැනට මගේ Reconoise එකේ තියෙන set එකක්. ඒවට ආපු views ප්‍රමාණය මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් Reconoise එක ඇත්තටම හොඳයි. මොකද කෙනෙක්ට ඇවිල්ලා අපේ link එක unlock කරන්න නම් original destination link එකට යන්න ඕන නම් එයාට සිද්ධ වෙනවා ad එක view කරන්න. ad එක view කරලා ආපු ගමන් original link එක open වෙනවා. ඉතින් මේක ගොඩක් වෙන රටවල් අය කරනවා මම දැකලා තියෙනවා. ලංකාවට තාම අලුත්. හැබැයි අපිටත් අපේ audience මේවට පුරුදු කරගන්න පුළුවන්. ඒක අපිට ඉක්මනින්ම traffic ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන අපේ Telegram group එක, Telegram channel එක. ඉතින් මේකත් එක්ක එකතු වෙන්න ගොඩක් updates මේ Telegram group එක හරහා ඔයාලට ඉක්මනින්ම ලබා දෙනවා. ඉතින් වීඩියෝ like කරන්න, subscribe කරන්න, ඒ වගේම Telegram group එකත් එක්ක එකතු වෙන්න ඔයාලට පුළුවන් අලුත් updates e-money ගැන, ඒ වගේම adstera YouTube short, AI shorts, ඒ වගේම තවත් technology ගැන අලුත් updates, e-money tricks and tips මේ වගේ දේවල් මේ channel එක හරහා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අදට ගිහිල්ලා එන්න වීඩියෝ වලට ගොඩක් thank you. like කරන්න, comment කරන්න, share කරන්න. ඔයගොල්ලන්ට goodbye.